ඉතින් කොහොමද ඔයාලට මම අලුතින් ඔයාලට එකතු වෙන්නයි මේ හදන්නේ. ඒකේ ආරම්භය මේ විදිහට තමයි මම ගන්න හිතුවේ. ඒකට හේතුවක් තමයි මට මගේ ජීවිතය වෙනස් කරගන්න ඕන. මම ජීවත් වෙන රටාව තව ලස්සන කරගන්න ඕන. මට හිතුණා මම ඔයාලත් එක්ක එකතු වුණොත් ඒක මට මීට වඩා ගොඩක් ලස්සනට හරි ආසාවෙන් කරන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක තමයි එතකොට මට ඒ දේවල් ලස්සනට පෙන්වන්න ඒ දේවල් ගැන හරි ආසාවෙන් කතා කරන්න ඔයාලා ඉන්නවනේ. මම හිතනවා ඔයාලත් ඒවා හරි ආසාවෙන් බලන් ඉඳී අහන් ඉඳී කියලා. සමහර වෙලාවට අපි මොනතරම් වටින භෞතික දේවල් අපේ වටේ ගොඩ ගහගත්තත් අපිට ඒ දේවල් වැඩක් නැති වෙනවා. ඒ වුණාට අපේ මනස සතුටු කරන්න, මනස ඉල්ලන දෙයක් අපිට බොහොම සුළු දෙයකින් වුණත් කරන්න පුළුවන්. ඒකට ගොඩක් ලාවට එක රුපියලක්වත් වියදම් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ලබන සතුටට අපිට අපි ගැන ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇති කරවන්න පුළුවන්. ඒ වගේ පුංචි දේවල් එකතු වෙද්දී අපිට ජීවත් වෙන්න තව තවත් ආස හිතෙනවා කියලා තමයි මට හැම වෙලෙම දැනෙන්නේ. මම ගැන කතා කරොත් මම කියන්නේ මට නම් හරිය ලස්සනට හිතන පතන මිනිස්සෙක්. ඇත්තටම මට මාව හොයලා දෙන්න තමයි මේ උත්සාහයත්. මිනිස්සු ආශ්‍රය නම් ටිකක් හරිම සීමා සහිතයි. මගෙම කියලා මට ඉන්නේ ඇත්තටම බොහොම සුළු පිරිසක්. හැබැයි ඒ ටික දෙනාට මම හරිම ආදරෙයි. එයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් යුතුයකම් වගකීම් මට පුළුවන් උපරිමයෙන් මම කරනවා. මොකද ඒගොල්ලෝ තමයි ඇත්තටම ඉතින් මගේ ලෝකේ. සත්තුන්ට නම් මම ගොඩක් ආදරෙයි. මොකද එයාලට කරන්න පුළුවන් හැම දෙයක්ම අපිට පුළුවන් උපරිමයෙන්ම කරන්න ඕන. එයාලා ඇත්තටම තිරිසන් ආත්මවල ඉපදිලා ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අපි තමයි ඉතින් එයාලා වෙනුවෙනුත් කතා කරන්න ඕන කියලා තමයි මට නම් දැනෙන්නේ. ඉතින් මම ඔයාලටත් හරි ආදරෙන් කියනවා ඔයාලට කරන්න පුළුවන් උපරිමය එයාලා වෙනුවෙන් කරන්න. මොකද ඇත්තට මේගොල්ලෝ ගොඩක් අසරණයි. අපි එයාලට ආදරය ආරක්ෂාව දෙන්න ඕනේ. මට ඔයාලට පෙන්වන්න කියලවත් ගොඩක් ලොකු දේවල් නම් නැහැ. හැබැයි තියෙන දේවල් ටික සහ මගේ එදිනෙදා ජීවිතයේ වෙන විශේෂ සිදුවීම් ටික හරි ලස්සනට මට ඔයාලට පෙන්වන්න තමයි ඕන. මම හිතනවා ඔයාලා ටිකෙන් ටික මාත් එක්ක හරි ආදරෙන් එකතු වෙයි කියලා. මේ පුංචි වීඩියෝ එක අදට මම නවතිනවා. ආයෙත් දවසක එකතු වෙමු අපි. ඉතින් එතකන් ඕගොල්ලෝ පරිස්සමින් සතුටින් ඉන්න.